ඔයාලා මගෙන් අහලා තිබ්බා මොනවාද qualifications කියලා schools වලට apply කරනවා නේ. ඉතින් මම high schools වලින් පටන් අරගෙන ඊළඟට මම කියන්නම් universities වලට ඕන මොනවද කියලා. ඉතින් මම high school යනකොට මම grade 11 වලින් admit උනේ. මොකද මම grade 11 අන්තිම හරියේදී තමයි මම ලංකාවේ school එක දාලා ආවේ. ඉතින් ඒ වෙනකොට මගේ averages ඔක්කොම මගේ 90 තමයි තිබ්බේ. 90 හොයිට වැඩියෙන්. එකපාරක් ඇරෙන්න අනික හැම පාරම මගේ මම පන්තියේ ෆස්ට් හිටියා. ඉතින් මගේ ලක් මම ලොකු කමට මේ කියන්නේ මම අහපු නිසා කියන්නේ. ඉතින් ලකුණු වලිනුයි ස්පෝර්ට්ස් වලිනුයි හොඳින් තිබ්බ හින්දා මගේ වැලිඩ් ස්ටඩි පර්මිට් එකක් තිබ්බ හින්දා මම හිතනවා මාක් ස්කූල්ස් අස්සට ගන්න කියලා. මොකද ඒගොල්ලෝ රිජෙක්ට් කරන්න බෑ. ඉතින් මම හිතනවා හයි ස්කූල් යද්දී වැඩිපුර ඔයගොල්ලෝගේ ක්වොලිෆිකේෂන්ස් බලන්නේ නැහැ හයි ස්කූල් නම්. හැබැයි හයි ස්කූල් එකේ ඉඳන් යුනිවර්සිටි ඇප්ලයි කරනකොට නම් අනිවාර්යෙන් ක්වොලිෆිකේෂන්ස් ගොඩක් ඕනේ. ඉතින් ඔයාලා වෙබ්සයිට් වලට ගියාම ඒ යුනිවර්සිටිස් වල ඔයාලට බලා ගන්න පුළුවන් මොනවාද ඕනේ ක්වොලිෆිකේෂන්ස් කියලා. ඉතින් මම ඇප්ලයි කරා යුනිවර්සිටිස් වලට. මොකද මම grade 12 මම එන අවුරුද්දේ ඉඳන් යුනි යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතින් මම accept වුණා. ඒකයි මම ඔයාලට කියන්නේ මම දන්න හින්දා මම මේ ළඟදී ඇප්ලයි කරේ. මම ඇප්ලයි කරේ ඔක්තෝබර් වල. සෙප්ටෙම්බර් ඔක්තෝබර් වගේ. ඉතින් මම ඇප්ලයි කරනකොට අනිවාර්ය දෙයක් තමයි ඉංග්ලිෂ් අනිවාර්යයි. ඉතින් ඔයාලා ඒ O level වගේ කරලා තියනවා නම් මම හිතන්නේ අඩුම C එකක් හරි B එකක් හරි තියෙන්න ඕනේ. එතකොට ඔයාලා Duolingo වගේ IELTS වගේ දෙයක් කරලා තියෙන්න ඕනේ මම හිතන තරමින්. නෑ. ඔයාලට O level තියනවා නම් ඒක ඕනේ නෑ මම හිතන්නේ. හැබැයි මගේ සීන් එකේදී උනේ මම IELTS කරලා තිබ්බේ නැහැ. හැබැයි මම Cambridge exams කරලා තිබ්බා. ඒ වුණාට මට Cambridge exams වල මම CPE කරේ නෑ. ඒක තමයි ඕනේ. මම CAE CP තමයි ඕනේ. ඒකෙත් valid mark එකක් තියෙනවා. ඉතින් මම ඒක කරලා තිබ්බේ නැහැ. හින්දා මට IELTS කරන්න උනා. මම IELTS වලට ප්‍රිපෙයාර් වෙද්දී මට හම්බුණා තා ටෙස්ට් එකක් Duolingo කියලා. මට හිතුණා ඒක easy කියලා. ඉතින් IELTS කරලා results එන්න ටිකක් කල් යන හින්දා මගේ scholarship වලට මට English requirement එක ඕන හින්දා මම Duolingo කරා. Duolingo වල මට මාක් එක තිබ්බ හින්දා මාව ඉක්මනින් තීරණයක්, ඒ කියන්නේ යුනිවර්සිටිස් වලට මට ඉක්මනට තීරණයක් දෙන්න ලේසි. මොකද මම ඉක්මනට සබ්මිට් කරපුවාම. ඉතින් ඒක අනිවාර්යයි. අනික් එක තමයි ඔයාලා හොඳට ස්පෝර්ට්ස් කරලා තියෙනවා නම් ඔයාලා හොඳට ඔයාලගේ ඇකඩමික් වලට වඩා මේගොල්ලෝ බලන්නේ කමියුනිටි ඉන්වෝල්ව්මන්ට්. ඒ කියන්නේ ඔයාලා සමාජයට ඔයාලට දෙන්න පුළුවන් තරම. ඉතින් ඇකඩමිකුත් ඕනේ. ඒගොල්ලෝ බලන්නේ දැන් මෙහි ඉංග්‍රීසි වලින් නම් මේගොල්ලෝ බලන්නේ 75% හෝ above. ඉතින් මෙහි ඉංග්‍රීසි මාරම අමාරුයි. නිකන් ලංකාවේ සිංහල වගේ තමයි. ඉතින් ඒ වගේම තමයි ස්කෝලර්ෂිප් එකක් බලනවා නම් ඔයගොල්ලෝ 88% හෝ above අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සමහර යුනිවර්සිටිස් වල ස්කෝලර්ෂිප් හොඳටම හොඳයි. සමහර ඒවා ඉතින් පොඩි ඒවා. University of Toronto එක තමයි කැනඩාවෙන් number 1 යුනිවර්සිටි එක කියලා රෑන්ක් කරලා තියෙන. ඒ වගේම ලෝකෙ මම හිතන්නේ 24th හරි 25th හරි. ඉතින් ඒවට ඇප්ලයි කරනකොට ස්කෝලර්ෂිප් දානකොට ඒගොල්ලෝ ඔයාලගෙන් අහනවා ලීඩර්ෂිප් අහනවා. ඔයාලගේ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් මොනවද කියලා අහනවා. ඉතින් ඒ කියන්නේ ඔයාලගේ ක්‍රියේටිව් පැත්ත පෙන්වන්න තව කියන්න දේවල් තියෙනවා යුනිවර්සිටි ඇප්ලිකේෂන් ගැන. ඔයාලට ඉතින් මම පෙන්නලා කියන්න ඊළඟ part 2 එකක් ඕන නම් ඔයාලට පෙන්නලා කියන්නම්. තව කියන්න දේවල් තියෙන හින්දා